එතකොට අපි 2014 A level ඝර්ෂණ MCQ එක බලමු. ඒකේ තියෙන AB කියලා මෝටර දෙකක්. A මෝටර අතේ ඉදිරිපස රෝද පමණක් එන්ජිමට සම්බන්ධ කර ඇත. B මෝටර අතේ පසුපස රෝදය පමණක් එන්ජිමට සම්බන්ධ කර ඇත. A සහ B මෝටර රථ දෙක ඉදිරි දිශාවට ගමන් ගන්නා විට ඒවා ඉදිරිපස සහ පසුපස රෝද මත පොළොව මගින් ක්‍රියාත්මක කරනු ලබන ඝර්ෂණ බලයන්ගේ දිශාවන් නිවැරදිව දැක්වෙන රූප සටහන කුමක්ද කියලා තමයි අහන්නේ. හරි. එතකොට මෙන්න මේක තමයි A මෝටර රථය. මේක තමයි B මෝටර රථය. A මෝටර රථය කියන්නේ ඉදිරිපස රෝද පමණක් එන්ජිමට සම්බන්ධ වෙලයි කියලා. ඔය එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන රෝද කියන්නේ ඒ රෝද කරකවන්නේ එන්ජිම මගින්. හරිද? දැන් මෙන්න මේ A කියන මෝටර රථය මෙන්න මේ පැත්තෙන් ඉස්සරහා පැත්ත. එතකොට ඉදිරියට ගමන් කරනවා. හරිද? ඉදිරියට ගමන් කරනවා. දැන් එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ ඉදිරිපස රෝද. ඉස්සරහට ගමන් කරනකොට දැන් ඉස්සරහට ගමන් කරනකොට එන්ජිම මගින් රෝද කරකවන්නේ මොන දිශාවටද? මෙන්න මේ පැත්තට තමයි කරකවන්නේ. ඒක අපි සාමාන්‍ය ලෝකේ දකින්න දෙයක් නෙනේ. වාහනයක් ගමන් කරද්දී ඉස්සරහට රෝද කැරකෙවෙන පැත්ත අපි දන්නවනේ. එතකොට එන්ජිම මගින් මේ වාහනේ ඉස්සරහට යන්න ඕන නම් ඉදිරි දිශාවට යන්න ඕන නම් එන්ජිම මගින් රෝද මේ පැත්තට තමයි කරකවන්නේ. හරිද? හරි. දැන් ඔන්න මේ කියන රෝදේ මම මෙන්න මේ රෝදය තමයි ඇඳී ඉදිරිපස රෝදය තමයි ඇඳලා තියෙන්නේ. එතකොට එන්ජිම මගින් මේ දිශාවට කරකවන රෝදේ. එතකොට මෙන්න මේ කියන රෝදේ පොළවත් එක්ක ස්පර්ශ වෙලා තියෙන ලක්ෂය. රෝදේ පොළවත් එක්ක ස්පර්ශ වෙලා තියෙන ලක්ෂය ගමන් කරන්න උත්සාහ දරන්නේ මෙන්න මේ පැත්තට. ගමන් කරන්න උත්සාහ දරන මේ පැත්තට. අන්න ඒ ගමන් කිරීම වළක්වන්න පොළොව මගින් රෝදයේ මත ඝර්ෂණ බලය මෙන්න මේ දිශාවට තමයි යොදවන්නේ. හරිද? මෙන්න මේ ලක්ෂය පිටිපසට යනවා. දැන් රෝදේ මේ පැත්තට කැරකෙද්දී. හරිද? මෙන්න මේ පොළවත් එක්ක ස්පර්ශ වෙලා තියෙන රෝදයේ ලක්ෂය යන්න බලන්නේ මෙන්න මේ දිශාවට. මෙන්න මේ දිශාවට ගමන් කිරීම වළක්වන්න තමයි පොළොව මගින් රෝදයේ මත ඒ ලක්ෂය මත. හරි පොළොව මගින් රෝදයේ ඒ ලක්ෂය මත මේ දිශාවට ඝර්ෂණ බලයක් යොදන. අන්න එහෙම තමයි මෙන්න මේ මෝටර රථයේ ඉදිරිපස රෝද මත ඝර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙන්න මේ රෝද එන්ජිම මගින් කරකවපු රෝදනේ. එතකොට අපි ඒවට කියනවා එළවුම් රෝද කියලා. එළවුම් රෝද. එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන රෝද එළවුම් රෝද. දැන් ඔන්න ඔය විදිහට රෝදයේ මත ඉදිරියට බලයක් ඇති කරා. අන්න ඒ බලය තමයි ප්‍රයෝගී වෙන්නේ මෙන්න මේ කියන ඒ මෝටර රථයට ඉදිරි දිශාවට ගමන් කරන්න. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ දිශාවට ඉදිච්ච බලයෙන් හින්දා මේ මෝටර රථය ඉදිරියට ගමන් කරනවා. ඉදිරියට ප්‍රවේගය. ඉදිරියට ගමන් කරන්න හදන්නේ දැන් ඔන්න. එතකොට මෙන්න මේ පිටිපස්සේ රෝදේ තියෙනවනේ. මෙන්න මේ පිටිපස්සේ රෝදේ කවුරුවත් කරකවන්නේ නැහැ. එන්ජිමට සම්බන්ධ වෙලා නැති හින්දා එන්ජිමෙන් කරකවන්නේ නැහැ. හරිද? එතකොට මේ පිටිපස්සේ රෝදේ හැම අංශුවක්ම දැන් මේ වාහනේ ඉස්සරහටනේ යන්න බලන්නේ. එතකොට මේ පිටිපස්සේ රෝදේ හැම අංශුවක් මතම හරි හැම අංශුවක්ම බලන්නේ ඉස්සරහට ගමන් කරන්න. එතකොට මෙන්න මේ පොළවත් එක්ක ස්පර්ශ වෙලා තියෙන මේ රෝදේ හරිද? පොළවත් එක්ක ස්පර්ශ වෙලා තියෙන මෙන්න මේ රෝදේ ලක්ෂය පිටිපස්සේ රෝදේ ලක්ෂය හරිද? මෙන්න මේ ලක්ෂය බලන්නේ ඉස්සරහට ගමන් කරන. ඒ ඉස්සරහට ගමන් කිරීම වළක්වන්න පිටිපස්සේ රෝදේ පොළවත් එක්ක ස්පර්ශ වෙලා තියෙන ලක්ෂය මත පොළොව මගින් ඝර්ෂණ බලය ඇති කරන්නේ මෙන්න මේ දිශාවට. හරිද? දැන් බලන්න ඔන්න ඔය ඝර්ෂණ බලය හින්දා තමයි මෙන්න මේ රෝදේ දැන් ව්‍යාවර්තයක් ඇති වෙනවා. මේ රෝදයට ව්‍යාවර්තයක් ඇති වෙනවා. අන්න ඒකෙන් ඒ ඝර්ෂණ බලයෙන් තමයි මේ රෝදය කරකෙන්නේ. හරිද? දැන් බලන්න රෝදය නිවැරදි දිශාවට කරකිනවා. දෙකම එකම පැත්තෙන් කරකෙන්නේ. මේ රෝදය කරකුනේ මෙන්න මේ ඝර්ෂණ බලය නිසා. හරිද? එතකොට මේ එන්ජිමට සම්බන්ධ වෙලා නැති රෝදයට කියනවා එළ වෙන රෝද කියලා. එළ වෙන රෝද. හරිද? මොකද්ද උනේ? පිටිපස්සේ රෝදයට උණු වැඩේ තමයි පිටිපස්සේ රෝදේ දැන් හැම රෝදය වාහනයයි රෝදයයි ඔක්කොම දැන් ඉස්සරහට ගමන් කරන්න බලන්නේ. මෙන්න මේ බලයෙන් හින්දා. හරිද? මේ ඝර්ෂණ බලයෙන් හින්දා දැන් රෝදය
සහ වාහන ඉස්සරහට යන්න බලන්න. එතකොට මෙන්න මේ රෝදේ පොළොවත් එක්ක ස්පර්ශ තියෙන ලක්ෂයත් ඉස්සරහට යන්න බලන්න. ඒක වළක්වන්න පොළොව මගින් රෝදය මත ඝර්ෂණය පිටිපස්සට ඇති කරනවා. අන්න ඒ ඝර්ෂණයේ හින්දා මොකක්ද ඇති වෙන්නේ? ව්‍යාවර්තයක්. ඒකෙන් තමයි මෙන්න මේ රෝදය කැරකෙන්නේ. එන්ජිමනේ මේ කැරකෙව්වේ මේ ඇතිවෙච්ච ඝර්ෂණ බලය මගින් තමයි මෙන්න මේ රෝදය කැරකෙන්නේ. මේවට කියනවා එළවෙන රෝද කියලා. එතකොට මේ විදිහට අපි ඒ වාහනේ ඝර්ෂණ බලයන් ටික මාක් කරා. දැන් ඔන්න B වාහනේත් ඒ විදිහටම බලමු. B වාහනේ ගත්තොත් B වාහනේ පිටිපස්සේ රෝද තමයි එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ B වාහනේ පිටිපස්සේ රෝද තමයි එළවුම් රෝද වෙන්නේ. එතකොට එන්ජිමෙන් දැන් මේක ඉස්සරහ දිශාවටනේ ගමන් කරන්නේ. එතකොට මෙන්න මේ අතර තමයි එන්ජින් මගින් රෝද කරකවන්නේ. එතකොට මේ පහළ අංශුව යන්න බලන්නේ මෙන්න මේ දිශාවට. එතකොට ඒ අංශුව මත රෝදේ පහළ ලක්ෂය මත ඝර්ෂණ බලය මෙන්න මේ දිශාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න දැන් වාහනය ඉස්සරහට යන්න උත්සාහ ගන්නවා. ඉස්සරහට යන්නේ. හරිද? ඉස්සරහට යද්දි දැන් මේ රෝදය මොකද්ද පොළවට මේ රෝදය එන්ජිමට සම්බන්ධ වෙලා නැහැ. හරිද? එන්ජිමට සම්බන්ධ වෙලා දැන් මේ රෝදයත් මේ වාහනයයි මේ රෝදයයි ඔක්කොම ඉස්සරහට යන්න බලන්න. පොළවත් එක්ක ස්පර්ශ වෙලා තියෙන මේ රෝදේ ලක්ෂය යන්න බලන මෙන්න මේ දිශාවට. දැන් එතකොට මොකද වෙන්නේ? ඒ ලක්ෂය මත මෙන්න මේ විදිහට පිටිපස් දිශාවට ඒ යෑම වළක්වන්න ඉස්සරහට යෑම වළක්වන්න මෙන්න මේ පොළවත් එක්ක ස්පර්ශ තියෙන ලක්ෂය මත පිටිපස්සට තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. මේ විදිහ තමයි B වාහනේ ඝර්ෂණ බලය මාක් වෙන්නේ. එතකොට 2014 38 වෙනි MCQ එකේ උත්තරේ මොකද්ද එන්නේ? උත්තරේ එන්න ඕන 4 වෙනි උත්තරය. හරි. තව අපි අවස්ථාවක් සලකලා බලමු දැන්. තව එකක්. දැන් මෙන්න මේ විදිහට. දැන් වාහනේ රෝද හතරම එන්ජිමට සම්බන්ධ නම් එන්ජිමකින් කරකවනවන. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ මොකද්ද? එතකොට දැන් මෙන්න මේ ඉස්සරහට ගියමු ගමන් කරන්න හදන. ඉස්සර තමයි වාහනේ ගමන් කරන්නේ. එතකොට එන්ජිම මගින් රෝදේ මේ දිශාවට ඕන කරකවන්න. මේ රෝදෙත් මේ දිශාවට කරකවන්න. එතකොට මේ පහළ අංශුව යන්න බල මොන දිශාවට මේ දිශාවට. මෙතන පහළ අංශුවත් මේ දිශාවට යන්න බල. එතකොට මේ යෑම වළක්වන්න මේ ලක්ෂ දෙක මතම ඝර්ෂණය මේ විදිහට. බලන්න එතකොට පළවෙනි අවස්ථාවේ සාමාන්‍යයෙන් දැන් එළ වෙන රෝද තියෙන්නේ. එළවුම් රෝද වලින් එළවුම් රෝද වල ඝර්ෂණය අර වාහනේ චලිතයට උපකාරී වෙන විදිහට තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මොකද්ද? එළවුම් රෝද. එළවුම් රෝද බලන්න යන දිශාවට තමයි ඒවයි ඝර්ෂණය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ යන දිශාවටම තමයි ඒවයි ඝර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ ඝර්ෂණය චලිතයට උපකාරී වෙනවා. එතනදී එළ වෙන රෝද වල ඝර්ෂණය එතකොට යන දිශාවට ප්‍රතිවිරුද්ධ තමයි මේ අවස්ථා දෙකේදීම ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ වාහනේ රෝද ඔක්කොම ටික කියන්නේ ඉදිරිපස පිටිපස රෝද වර්ග දෙකම එන්ජිමට සම්බන්ධ නම් ඒ ඔක්කොම එළවුම් රෝද. එතකොට ඒවයි ඝර්ෂණයේ දිශා ඔක්කොම චලිතයේ වෙන දිශාවට උපකාරී වෙන පැත්ත තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඕනම වාහනයක් නියුට්‍රල් යද්දි හරිද? නියුට්‍රල් යද්දි තියෙන සිද්ධිය තමයි එතකොට මෙන්න මේ විදිහට එන්ජිමත් එක්ක තියෙන සම්බන්ධය ගිලිහි යනවා. හරි. එන්ජිමෙන් රෝද කරකවන්නේ වාහනේ නියුට්‍රල් යද්දි. හරි. වාහනේ නියුට්‍රල් යද්දි දැන් මේ දිශාවට මොකක් හරි ඕන ප්‍රවේගයක් තියෙනවා. නියුට්‍රල් යද්දි වෙන්නේ මේ ප්‍රවේගය එන්නේ අඩු වෙන එකනේ නේ. නියුට්‍රල් යද්දි කිසියම් වේගයක ඉඳලා වේගය එන්නේ අඩු වෙනවා. හරිද? දැන් මේ වගේ තිරස් පොලොක යනවා නම් එහෙම තමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? නියුට්‍රල් යද්දි මොකද්ද වෙන්නේ? ප්‍රවේගයක් තියෙනවා. එතකොට මේ අංශුව යන්න බලන්නේ ඉස්සරහට. මේ අංශුව යන්න බලන්නේ ඉස්සරහට. අන්න එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ චලිතයට විරුද්ධ වෙනවා. හරි? ඝර්ෂණ බල ඇති වෙනවා. නියුට්‍රල් යද්දී අර එන්ජිමත් එක්ක සම්බන්ධයක් නැහැ නේ. එතකොට ඒව එළවුම් රෝද වුණත්, එළ වෙන රෝද වුණත්, මොක වුණත් අර යන දිශාවට විරුද්ධ වෙන දිය තමයි ඝර්ෂණ බල ඇති වෙන්නේ. හරිද? ඉතින් මේක දැන් මේ වගේ දැන් ගතොත් මේ වාහනේ යමු කියලා හිතමු මේ වගේ දැන් ඔන්න බෑවුමක යනවා. බෑවුමක යද්දි මොකද්ද? mg sin θ නේ ආනතලයේ ඔස්සේ බෑවුම ඔස්සේ මේකේ බරේ සංරචක ඉන්නේ. එතකොට දැන් මේක මේ වගේ බෑවුමක නියුට්‍රල් යද්දිත් අන්න ඒ සිද්ධියම තමයි.
මේ පහළ දැන් එන්ජිම රෝධ එළවුම් රෝධ වුණත් එළවෙන රෝධ වුණත් හරි කිසිම අදාළත්වයක් නැහැ නියුට්‍රල් යනවා නම් මොකද්ද මේ විදිහට දැන් මේ රෝධයේ පහළ ලක්ෂය මෙහෙම ඒ ලක්ෂ මේ විදිහට ගමන් කරනවා එතකොට ඊට ප්‍රතිවිරුද්ධ වෙන විදිහට තමයි ඝර්ෂණ බල තියෙන්නේ. එතකොට මේ ඝර්ෂණ බල මගින් තමයි මේ අවස්ථාවන්ගෙදී රෝධ මේ විදිහට ව්‍යාවර්තයක් සපයලා කරකවන්නේ. ඇයි එන්ජිමේ සම්බන්ධයක් නැහැ. දැන් මේ අවස්ථාවල් වලදී උනත් රෝධ කැරකෙන්නේ මෙන්න මේ ඝර්ෂණ බලයන් හින්දා. නියුට්‍රල් යද්දී.